අද අපි කතා කරන්නේ GitHub Student Pack එක ගැන. ඉතින් GitHub Student Pack එක ගත්තාම ඔෆර්ස් සෑහෙන තියෙනවා. ඉතින් මේ ඔෆර්ස් මොනවද කියලාත් අපි බලන ගමන් බලමු මුලින්ම GitHub Student Pack එක කොහොමද ගන්න කියලා. මුලින්ම GitHub account එකක් තියෙන්න ඕනේ. ඒ වගේම යුනිවර්සිටි මේල් එකක් තියෙන්න ඕනේ. කලින් ඇප්ලයි කරලා තියෙනවා නම් ගන්න බෑ. ඉතින් අවුරුද්දකට වගේ මේ ඔෆර්ස් ටික තියෙනවා ඔයගලන්ට. ඉතින් ප්‍රොසෙස් එක ගැන බැලුවොත් මුලින්ම ඔයගොල්ලෝ GitHub Student Developer Pack කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ලින්ක් එකට අපිට යන්න පුළුවන්. මේ ලින්ක් එකට ගියාට පස්සේ sign up for Student Developer Pack කියලා තියෙනවා බටන් එක. ඒකෙන් යන්න. ඊට පස්සේ මෙතන start an application කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලගේ ඩීටේල්ස් ටික දාන්න තියෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා දාලා ඊට පස්සේ යුනිවර්සිටි එක දාලා ඊට පස්සේ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න ඕන යුනිවර්සිටි මේල් ඇඩ්‍රස් එක. දැන් මම මේකේ යුනිවර්සිටි එකක් දාන්නම්. මේ විදිහට දැම්මට පස්සේ මට කියනවා ඊමේල් එක ඇඩ් කරන්න කියලා. ඊට පස්සේ ඊමේල් එක ඇඩ් කර දැන් මගේ එක මම දාපු හින්දා මට දැන් දාන්න බෑ. ඉතින් මෙතනින් add it here කියලා දාලා අපිට ඊමේල් එක දාන්න පුළුවන්. මේකත් දාන්නම්. ඊට පස්සේ මෙතනින් මේල් එක දාලා ඔයාලා මේල් එකට කන්ෆර්මේෂන් මේල් එකක් එයි. ඒ ලින්ක් එක through ගිහිල්ලා වෙරිෆයි කරගන්න. ඊට පස්සේ ආයි මෙතෙන්ට ආවට පස්සේ ඔයාලා මෙතන සිලෙක්ට් කරන්න ඔප්ෂන් එකක් එයි. ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ ඊළඟ පේජ් එකේදී ඔයාලට තියෙන්නේ ඇයි මම මේ ස්ටුඩන්ට් ඩෙවලොපර් පැක් එක ගන්න කියන එක ගැන පොඩි විස්තරයක් කියන්න. ඉතින් ඔයගොල්ලෝ ටෙක්නොලොජි අලුත් ටෙක්නොලොජි ඉගෙන ගන්න ආසයි හරි මම දැන් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් මට මෙහෙම අලුත් ටෙක්නොලොජිස් ඉගෙන ගන්න ඕනේ ඩෙවලොප්මන්ට් සඳහා ඔයගේ මොකක් හරි පොඩි විස්තරයක් දෙන්න. ඒක දීර්ඝ වෙන්න ඕනේ. මේක දවස් 2ක් 3ක් ඇතුළත අනිවාර්යෙන්ම අප්‍රූව් වෙනවා. හරි ඉතින් ඕගොල්ලන්ට ඊමේල් එක දාන්න වෙයි. සමහරවිට අපොයින්ට්මන්ට් ලෙටර් එකක් වගේ ඕන වෙන්නත් ඉඩ තියෙනවා. එච්චර ලොකුවට නම් මගෙන් නම් ඉල්ලුවේ නැහැ. ඊමේල් එක දාලා මට මතක විදිහට මම LMS එකේ ෆොටෝ එකක් ගහලා යවුවා. ඉතින් ඒ ටික තමයි මම කරේ. ඉතින් මේකේ ඔෆර්ස් ගත්තට පස්සේ මේ account එකට හම්බෙලා තියෙන ස්ටුඩන්ට් පැක් එක මේකේ සෑහෙන ඔෆර්ස් තියෙනවා. මේ ඩිජිටල් ලෝෂන් එකේ අපිට ගන්න පුළුවන් ඩොලර් 200ක වවුචර් එකක්. මට අද වීඩියෝ එකක් කරන්න හිතුනේ මම මේ හොස්ට් එක යූස් කරලා ද වෙබ්සයිට් එක හොස්ට් කරන්න යනකොට මම දැක්කා මේ ඩොමේන්ස් සෑහෙන තියෙනවා. නේම් චිප් එකේ ඩොමේන් එකක් තියෙනවා. ඊට පස්සේ name.com එකේ එකක් තියෙනවා. ටෙච් එකේ තියෙනවා. මේ ටෙච් ඩොමේන් එකේ එකක් තියෙනවා. ඉතින් මේ ඩොමේන්ස් ටික දැක්කම මට හිතුණා මේ මම මේක යූස් කරලා නැහැනේ හරියට කියලා. මේ Azure එකේ ඩොලර් 100 ක්‍රෙඩිට්ස් නම් මම යූස් කරා. ඒ කියන්නේ මේකේ ගොඩක් තියෙනවා රිසෝසස් අපි යූස් කරේ නැති වුණාට මේ name.com එකේ අපිට ගන්න පුළුවන් live studio software මෙන්න මේ කියන විදිහට ඩොමේන්ස් ටිකක් අපිට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ name chip එකේ .me කියන ඩොමේන් එක යූස් කරන්න පුළුවන්. ගොඩක් අය පෝර්ටෆෝලියෝ එකම හදන්න මේ විදිහට ඩොමේන්ස් ගන්නවා. ඉතින් මේ ඩිජිටල් ලෝෂන් එකේ හොස්ට් කරලා අපිට මේ .me කියන ඩොමේන් එක යූස් කරලා අපිට අපේ පෝර්ටෆෝලියෝ එකක් කරේ මේ දාන්න පුළුවන්. ඉතින් මේ ඩොලර් 200න් අපිට නිකම් පෝර්ටෆෝලියෝ වෙබ්සයිට් එකක් හොස්ට් කරනවා නෙමෙයි. හොඳ සොෆ්ට්වෙයාර් එකක් අපිට හොස්ට් කරන්න පුළුවන්. මේ ඩිජිටල් ලෝෂන් එකේ මේ දින මම ගත්ත එක අනිත් එක ඕගොල්ලෝ මේ මොකද්ද මේ ඩිජිටල් ලෝෂන් මේ නේම් චිප් මේ ඩොමේන් වලට දානකොට ඔයාලගේ පර්සනල් ක්‍රෙඩිට් කාඩ් එක දාන්න යන්න එපා. මොකද දැන් මේකෙදී අපි අවුරුද්දකට මේක දැන් මේක අවුරුද්දකටනේ. ඊට පස්සේ මේවත් අවුරුද්දකට තමයි ගොඩක් වෙලා. හරි මේකත් අවුරුද්දකට මේ free for 1 year.
ඊට පස්සේ ඊළඟ අවුරුද්දේදී කැපෙනකොට කැපෙනවා ලොකු ගාණක්. හරි. ඉතින් මේ ඩිජිටල් ලෝෂන් එකේ වුණත් අවුරුද්දකට අපි ගත්තට දැන් සාමාන්‍යයෙන් හුස්ටින් එකක් ඩොලර් 50ක් 60ක් අතර යනවා. ඊටත් වැඩි වෙනවා සමහර සයිට් වල. ඉතින් ඔයාලගේ පර්සනලි යූස් කරන ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න එපා. වෙනම ක්‍රෙඩිට් කාඩ් එකක් තියාගන්න ඒකට සල්ලි ටිකක් දාලා. මොකද මේ ඩොමේන් එකක් ගන්නකොට ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් දාන්න ඕනේ. ඒකේ රුපියල් 100ක් විතර කපාගෙන අනිත් පැත්තට ඒක ආයි අපිට ඩිපොසිට් කරනවා. මේ පළවෙනි අවුරුද්දනේ දෙවෙනි අවුරුද්ද වෙනකොට ඒගොල්ලෝ එකපාරට කපා ගන්නවා. අපි දන්නෙත් නැහැ. සල්ලි කැපිලා සේරමත් වෙලා. ඉතින් ඒකට ඔයගොල්ලෝ වෙනම ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරන්න. ඊට පස්සේ මේ Microsoft Azure එකේ ඩොලර් 100ක Azure credits තියෙනවා. මේකෙනුත් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. අපි මේවා ගැන ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ JetBrains මේ software. දැන් ඔයගොල්ලෝ IntelliJ එහෙම යූස් කරන හැටි සමහරට ඔය Java application එහෙම හදන්න. ඉතින් Java application හදනවා නෙමෙයි ඔක ගොඩක් කලාට Java compile කරනවා ඇති IntelliJ වලින්. ඉතින් ඒ වගේ දෙයකට විතරක් නෙමෙයි IntelliJ වලින් අපිට IntelliJ මේ අල්ටිමේට් version එකෙන් Spring application හොතට හදන්න පුළුවන්. සෑහෙන resources තියෙනවා. දැන් PyCharm එහෙම නම් free ඒ වුණාට PyCharm එකේ තියෙන paid version එක. අපි ඒව ගැනත් ඉස්සරහට බලමු. ඊට පස්සේ මේ data camp එකේ මේවා තියෙනවා courses ඒව අපිට කරන්න පුළුවන්. මේ Heroku එකේ තියෙනවා credits දෙනවා $13ක් ඒක නා. මේක නම් මම බලලා නැහැ. ඊට පස්සේ MongoDB මේකේ තියෙනවා credit $50ක. මේ MongoDB එකේ තියෙන courses අපිට කරන්න පුළුවන්. මේ front end master මේකේ තියෙනවා මාස 6ක අපිට all courses බලන්න පුළුවන්. මේවා අපි අර නිකන් YouTube වල බලන වීඩියෝ වගේ නෙමෙයි. මේවා එක්ස්පර්ට්ලා කරන්නේ. දැන් ඔයගොල්ලෝ LinkedIn එකේ අර මේ course කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. සෑහෙන්න වෙනස්. ඒ වගේ තමයි මේ ඒ ස්පෙસિෆික් ෆීල්ඩ් වල කට්ටිය ඇවිල්ලා කරන්නේ ඒ courses. ඉතින් මේවා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න ඕනේ අපි. ඊට පස්සේ තව ඕගොල්ලන්ට පෙන්වන්න මේ Stripe එකේ තියෙනවා මේ. ඊට පස්සේ Bootstrap Studio එකේ ඒවා අපි යූස් කරනවා. ඊට පස්සේ වැදගත්ම එකක් තියෙනවා මේ GitHub Campus Expert කියන එක. මේ GitHub Campus Expert කියන ප්‍රෝග්‍රෑම් එකට අපිට ජොයින් වෙන්න පුළුවන්. මේ ස්ටුඩන්ට් ඩෙවලොපර් පැක් එක ගත්තට පස්සේ මේ ස්ටුඩන්ට් ඩෙවලොපර් පැක් එක අරන් මම හිතන්නේ account එක මාස 6ක්ද කොහෙද පරණ වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ සෑහෙන ඔෆර්ස් ටිකක් තියෙනවා. මේ Algo Expert මේ ඉන්ටර්විව් වලට ප්‍රිපෙයාර් වෙන්න අපිට යූස් කරන්න පුළුවන්. මේ JIT කරකෙන් ඩෙස්ක්ටොප් කියන්නේ මම මේ හැම එකම ගැන දන්නේ නැහැ. මම යූස් කරලා තියෙන ටික ගැන තමයි මම මේ කියන්නේ. JIT කරකෙන් ඩෙස්ක්ටොප් එක කියන්නේ GitHub ඩෙස්ක්ටොප් එක වගේම එකක්. මේකේ version control අපි දැන් කට්ටියක් එක්ක වැඩ කරනකොට අපිට පුළුවන් ඔය branches වල කොහොමද වැඩ කරන්නේ කියන එක හොඳ overview එකක් බලා ගන්න. ඊට පස්සේ මේ සෑහෙන offers ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ යුනිවර්සිටි මේල් එකක් තියෙනවා අනිවාර්යෙන් apply කරලා මේක ගන්න. ඉතින් අපි අදට මේ සෙෂන් එක මෙතනින් නවත්තනවා. ඉතින් අපි වෙනත් දවසක තවත් වටිනා සෙෂන් එකක් එක්ක එකතු වෙමු.